අපි බලාපොරොත්තු වෙනවා බුදු පියාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව වන උතුම් ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව ගැන කෙටි හැඳින්වීමක් කරලා ඒ සජ්ජායනා කරන්න. පිරිත් පොතේ මේ සූත්‍රය සඳහන් වුණාට ත්‍රිපිටකයේහි ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ සඳහන් වෙන්නේ සංයුක්ත නිකායේ සච්ච සංයුක්තයේ. ඒකෙන් අරගෙන තමයි මේ පිරුවානා පොත් වහන්සේට මේක යොමු කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මීට අවුරුදු 2603කට කලින් බුද්ධ ගයා ශුද්ධ භූමියේදී සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා සහම්පති මහා බ්‍රහ්මයාගේ ආරාධනාව පරිදි තමන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය ප්‍රථම වතාවට ලෝකයාට දේශනා කරපු සූත්‍රය තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍රය කියන්නේ. ධම්ම කියන්නේ ධර්මයට, චක්ක කියන්නේ මොකටද? චක්‍රයට, රෝදෙට. පවත්තන කියන්නේ ප්‍රවර්තනයට. ප්‍රවර්තනය කියන්නේ මොකද්ද? වචන දෙකක් තියෙනවා. ආවර්තන ප්‍රවර්තන කියලා. මොකද්ද තේරුම? ප්‍රවර්තනය කියන්නේ ඉදිරියට පෙරලාගෙන යන. ආවර්තන කියන්නේ ආපස්සට පෙරලෙන එක. ඒතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය බොරුයි කියලා කාටවත් ආපස්සට කරකවන්න, ආපස්සට පෙරලන්න බෑ. උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණ මොහොතේ පටන් මහා පරිනිර්වාණයට පත් වෙන මොහොත දක්වා යම් වචනයක් ප්‍රකාශ කළාද ඒසේම එලෙසින්ම පවතිනවා. තථාගත කියන වචනේ යොදන්නේ බුදුහාඳුරන්ට ඒ අදහසින්. ඒතොර ජනතාව වෙතට පෙරලාහල ප්‍රථම වතාවට සම්ප්‍රේෂණය කළ සූත්‍රය නිසා තමයි මේකට ධම්මචක්කප්පවත්තන සූත්‍රය කියලා කියන්නේ. සිංහලෙන් කොහොමද කියන්නේ? ධම්සක් පැවැතුම් සූත්‍රය කියලා. මේ සූත්‍රය බුදුහාමුදුරු දේශනා කළේ බරණැස් නුවර ඉසිපතනාරාමේ මිගදායේදී. පුරාණ ඉන්දියාවේ තිබිලා තියෙනවා ගංගා දෙකක්. ඒ ගංගා දෙකේ නම වරුණ සහ අසී. වරුණ සහ අසී කියන ගංගා දෙකට මැදි කරලා නගරයක් හදලා තියෙනවා. ඒ නගරයට මිනිස්සු කියන්න ගත්ත වාරාණසී කියලා. ඒකට පාලියෙන් කියන්නේ බාරාණසී කියලා. සිංහලෙන් කියන්නේ බරණැස් නුවර කියලා. අන්න මතක තියාගන්න බරණැස් නුවර හැදිච්ච හැටි. මේ බරණැස් නුවර තිබුණා ඉසිපතනය කියලා තැන. ඉසිපතනාරාමේ. ඒ ඉසිපතනය කියන නම හැදිලා තියෙන්නේ හේතු දෙකක් නිසා. පළවෙනි එක තමයි පුරාණයේ වැඩ සිටි පසේ බුදුරජාණන් වහන්සේලා පරිනිර්වාණයට පත් වෙනකොට ස්කන්ධ පරිනිර්වාණය සිද්ධ කරනකොට උන්වහන්සේලා අහසට පැන නැගිලා පිරිනිවන් පානවා. එතකොට ඒත් එක්කම උන්වහන්සේලාගේ ශාරීරික කොටස් සතර මහා ධාතුන් එක්ක එකතු වෙලා එතනදිම අතුරුදහන් වෙනවා. අහසෙදිම. හැබැයි උන්වහන්සේලාගේ සිවුර බිමට වැටෙනවා. ඍෂිවරුන්ගේ සිවුර බිමට වැටෙන තැන කියන අදහසින් ඉසිපතන කියලා හඳුන්වන. ඒ කාලේ පසේ බුදුවරු හඳුන්වලා තියෙනෙත් ඉසි කියන නාමයෙන්. ඊළඟට තවත් අදහසක් තියෙනවා. ඒ තමයි ඉස්සර ඉන්දියාවේ හිමාල කැලේ හිටියා හිත දියුණු කරගත්ත ධානලාභී ඍෂිවරු. ඒ කට්ටිය බොහෝම සරල ආහාර රටාවකට හුරු වෙලා හිටියේ. ඒ කට්ටිය කෑම කනකොට ඔය ගස්වල අල ಜಾති, ගෙඩි ಜಾති, මුල් ಜಾති, කොළ ಜಾති ඒවා තමයි කන්නේ තඹගෙන. එකම රසකාරකයයි දැම්මේ මොනවද? ලුණු. ඉතින් කැලේ ලුණු නැහැ. ලුණු ඉවර වුණාම මේ මේ ඍෂිවරු මොකද කරන්නේ? අහසින් ඇවිල්ලා බිමට බහිනවා. ලෑන් කරනවා. අන්න එතන ඒ බිමට බහින තැන ඍෂිවරු පතනය වෙන තැන ඉසිපතන කියලා කියනවා.
මේ ඉසිපතනේ තිබුණා මුවන්ට අභය දානෙ දීපු තැනක්. ඒ ස්වර්ණමිග ජාතකයේ සඳහන් වෙන කතාවකටත් අනුව ඉස්සර කාලේ ඉඳලා බුදුහාමුදුරන්ටත් ගොඩාක් කාලයකට ඉඳලා බරණැස් නුවර කියන්නේ බොහොම පැරණි නගරයක්. ඒ නගරයේ ඉසිපතනී කොටසක් තියෙනවා මුවන් අරන්නේ නැහැ. මුවන් නිදැල්ලේ ඇවිල්ලා ඉන්න තැනක් අභය දානෙ දීපු තැන. ඒක තමයි මිගදාය කියන්නේ. ඉතින් මුව බොහොම අහිංසක සතුන්. ඒ වගේ අහිංසක සතුන්ට නිදහසේ නිදැල්ලේ ගැවසෙන්න පුළුවන් කැලෑවක් තිබුණා. ඒ කැලෑවේ තමයි මේ පස්වග තාපසයන් වැඩ හිටියේ. ඉතින් පස්වග තාපසයන් හොයාගෙන බුදුහාමුදුරුවෝ බුද්ධ ගයාවේ ඉඳලා බරණැස ඉසිපතනාරාමයට වැඩියා. මොනම ප්‍රශ්නයක් ආවා. දැන් බුදු උනේ වෙසක් පොයේ දවසේ. පළවෙනි ධර්ම දේශනාව කළේ මොන පොයේ දවසේද? ඇසල පොයේ දවසේ. ඒතර බුදුහාමුදුරුවන්ට බුද්ධ ගයාවේ ඉඳලා බරණැස ඉසිපතනාරාමයට වඩින්න පයින් වැඩලා තියෙනවා. පයින් වඩින්න කොච්චර කාලයක් ගිහිල්ලා තියෙනවා? හොඳට හිතලා කියන්න. හොඳට හිතලා කියන්න. අන්න හරි. සතියයි ගිහින් තියෙන්නේ. සතියක්ම බුදු වෙන ගමන් ආවේ නෑ. සතියක්ම බුද්ධ ගයාව අවට වැඩ හිටියා. ඊට පස්සේ තමයි පයින් වැඩි. ඒතකොට මාස දෙකකින් සති 7ක් ගියාම එක සතියයි. සතියක් තිසි පාගමනින් ඇවිල්ලා ඒ සම්මුඛ චෛත්‍ය කියලා අද චෛත්‍යයක් හදලා තියෙනවා. මෝගල් ආක්‍රමණිකයෝ ඒක කඩලා සම්පූර්ණ විනාශ කරලා දැන් එතන මුස්ලිම් පල්ලියක් ඒ චෛත්‍ය උඩ හදලා තියෙන එක දැන් සංරක්ෂණය කරලා තියෙනවා. සම්මුඛ කියලා කියන්නේ එකට මුණ ගැහිච්ච තැන. ඒ පස්වග තාපසයන් ওই බරණැස ඉසිපතනාරාම මිගදා ඉන්නකොට බුදුහාඳුරු දුරින්ම දැක්ක පාගමනින් බුදුහාඳුරු වඩිනවා. ඒතර සාමාන්‍ය රාජකීය ප්‍රභූවරේ ගෞරවනීය පුද්ගලයෙක් එනවා දැක්කහම මොකද කරන්නේ? එදා කාලේ තිබුණ සම්ප්‍රදායක් පෙර ගමන් සහ පසු ගමන් කියලා. පෙර ගමන් කියන්නේ මොකක්ද? එනකන් ළඟට ඉන්නේ නැතුව අපි යනවා මේ පුද්ගලයා පූජනීය නම් එයාව පිළිගන්න. ඉස්සරහට ගිහලා පිළිගන්න. පසු ගමන් කියන්නේ ආයි යන වෙලාවටත් පස්සෙන් එනවා. දැන් ඔය දායක සමහර ආමතුරුන්ට එක් කරනවා නේද? මම නිතර කියන කතාව දැන් සමහරව අපිට බණට එහෙම යනකොට ඉතින් බණට ටෙලිෆෝන් කළා වෙලාවක් හොයාගෙන ආරාධනා කරන්නත් වෙනවා. ආරාධනා කරපු දවසේ ඉඳලා කෝල් කරනවා ස්වාමීන් වහන්සේ වඩිනවනේ ආදි වශයෙන්. වඩින එදාටත් කෝල් කරනවා දැන් පිටත් වුණාද කොයි හරියේද තව කොච්චර වෙලායිද ඔක්කොම අහනවා. ඊට පස්සේ ගියාට පස්සේ හොඳට මුතු කුඩ යටින් බෙරර ගහලා පාවඩ දාලා ලස්සනට වඩම්මගෙන යනවා. ඒකල බණක් කියව ගන්න. ඊට පස්සේ බණ කියලා එනවනේ. එනකොට බෙරෙත් නැහැ කුඩෙත්. පසුගම මොකක්ද ආව විදියට යන්න නැතයි කියලා ඉන්නවා. ටෙලිෆෝන් කෝල් එකක්වත් නැහැ ගියාට පස්සේ. ඉතින් කෙසේ වෙතත් දැන් ඔන්න මේ පෙර ගමන් ගිහිල්ලා පිළි අරගත්තා. එහෙම පිළි අරගෙන බුදුරජාණන් වහන්සේ සමග ඇවිල්ලා ධර්මරාජික ස්තූපය කියලා තැනක් තියෙනවා. එතෙන් එකතු වෙලා කතා කර කර ඉන්නවා. එහෙම කතා කරනකොට ආවුසෝවාදීන් තමයි කතා කළේ. ආවුසෝවාදී කියන්නේ මොකක්ද? ආවුසෝවාදී කියලා කියන්නේ බාල කට්ටියට ලොකු අය කතා කරන තාලේ. ආයුෂ්මත් කියලා කියන්නේ ආයුෂ ඇත්තා කියන එකයි. ආයුෂ්මතුන් කියලා සාමාන්‍ය හාමුදුරුවෝ පොඩි හාමුදුරන්ට කතා කරන ආයුෂ්මතුන් කියලා. සාමාන්‍ය සම්මුතිය අනුව පුංචි කට්ටියට තියෙනවනේ ලොකු අයට වැඩි ජීවත් වෙන ආයුෂ ඒ නිසා තමයි එහෙම කතා කරන්නේ. ඉතින් ආවුසෝවාදීන් කතා කරනවා. මොකද බුදුහාඳුරු තමයි අර 5 දෙනාටම වැඩි බාලයෙක් කෙනා. එතකොට බුදුහාඳුරු ඒ ඉස්සර ආවුසෝවාදීන් කිව්වා හැබැයි එහෙම දැන් කියන්න එපා. මම පූජනීය කෙනෙක්. මම සම්මා සම්බුද්ධත්වයට පත් වෙච්ච කෙනෙක් කියලා. ඉතින් පින්නාත්නි දැන් බුදුහාමුදුරුවෝ දැන් තමන් වහන්සේ අනාවරණය කර මේ ධර්මය පස්වග තාපසයන්ට මතක් කරනවා. ද්වේමී භික්ඛවේ අන්තා පබ්බජිතේනන සේවිතබ්බා. එදා ඇසල පුර පසළොස්වක පොයේ දවසේ එක පැත්තකින් ඇසල සඳ අහසට නැගීගෙන එන මොහොත. අනිත් පැත්තෙන් එදා ඇසල පොයේ දවසේ ඉරු බැස යන සුන්දර සන්ධ්‍යා යාමයේ බුදුහාමුදුරු වටේ ඉඳගත් මේ පස්වග තාපසයන් ආමන්ත්‍රණය කරලා කියනවා
ද්වේමී භික්ඛවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා. මහණෙනි පැවිද්දන් විසින් නිවන් මඟ සොයා යන පැවිද්දන් විසින් අනුගමනය නොකළ යුතු අන්ත දෙකක් තියෙනවා. මොකක්ද අන්ත දෙක? කාමීසු කාමසුඛල්ලිකාන යෝගෝ. පළවෙනි එක කාමසුඛල්ලිකාන යෝගය, දෙක අත්ත කිලමතාන යෝගය. කාමසුඛල්ලිකාන යෝගය කියන්නේ ශරීරයට අතිශයින්ම සැප දීම. අත්ත කිලමතාන යෝගය කියන්නේ ශරීරයට අතිශයින්ම දුක් දීම. තව විදිහකින් කිව්වොත් මිනිස්සු ගන්න අන්ත දෙකයි. හිත පෙරලෙන අන්ත දෙකයි. කාමසුඛල්ලිකාන යෝගය කියන්නේ ඇලීම, අත්ත කිලමතාන යෝගය කියන්නේ ගැටීම. සැප දෙනකොට ඇලෙනවා, දුක් දෙනකොට ගැටෙනවා. එතකොට සත්‍ය අවබෝධයට මෙන්න මේ කියන ඇලීමයි ගැටීමයි දෙකම බාධකයක් හැටියට වටහාගත් බුදුහාමුදුරුවෝ පස්වග තාපසයන්ට කියනවා. ඒතේතේ භික්ඛවේ උභෝවන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා. මහණෙනි මෙන්න මේ කියන අන්ත දෙකේම ගමන් කරලා ඊට පස්සේ බුදුහාමුදුරුවෝ තථාගතයන් වහන්සේ තේරුම් ගත්තා මේ අන්ත දෙකම ගමන් නොකළ යුතු අන්ත දෙකක් කියලා. මේ අන්ත දෙකම ගමන් නොකළ යුතු අන්ත දෙකක් කියලා අවබෝධ කරගත්තා. චක්කු ඊට පස්සේ ආපහු මතක් කරනවා මහණෙනි මේ අන්ත දෙකේම ගමන් කරන්නේ නැතුව කුමක්ද කරන්න ඕන? ආර්ය සත්‍ය අවබෝධය සඳහා මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා. මෙන්න මේ මැදුම් පිළිවෙත අනුගමනය කළ යුතුයි කියලා තථාගතයන් වහන්සේ වටහා ගත්තා. මේ මැදුම් පිළිවෙත මොන වගේ එකක්ද? චක්කුකරණී, ඥානකරණී, උපසමාය, අභිඥාය, සම්බෝධාය, නිබ්බානාය සංවත. චක්කුකරණී ඇස් අරවන සුළු එක. ඇස් තිබ්බට වඳි වහගෙන ඉන්නම් පේන්නේ. එතකොට ඇස් අරවන සුළු කියලා කියන්නේ අනිත් අයට දර්ශනය උදා කරවන සුළු එකක්. ඥානකරණී ඥානය උපදවාලන එකක්. චක්කුකරණී, ඥානකරණී, උපසමාය කෙලෙස් විපසමනයට සංසිඳීමට උපකාර වෙන එකක්. අභිඥාය මනා දැන ගැනීමට උපකාර වෙන එකක්. සම්බෝධාය මනා අවබෝධයට උපකාර වෙන එකක්. නිබ්බානාය කෙලෙස් නැති කිරීමට උපකාර වෙන එකක්. මොකද්ද? මජ්ක්‍ධිමා පටිපදා. මොකද්ද මේ මජ්ක්‍ධිමා පටිපදාව කියන්නේ? මැදුම් පිළිවෙත කියන්නේ අය මේ වාරියෝ අට්ඨාංගිකෝ මග්ගෝ, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. ඒ කියන්නේ මේ ලෞකික නෙවෙයි, ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන මේ කියන්නේ. මෙන්න මේ විදිහට කරුණු පැහැදිලි කළා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මේ ස්වාමින් වහන්සේලාට චතුරාර්ය සත්‍ය පිළිබඳව කෙටියෙන් විස්තර කරලා දෙනවා. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන මේ ආර්ය සත්‍ය හතර ගැන පැහැදිලි කරලා කියනවා මම මේ ආර්ය සත්‍ය අවබෝධ කරගත්තා. කොහොමද අවබෝධ කරගත්තේ? ඉදං දුක්ඛං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු. මහණෙනි මෙන්න මේක තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ කියලා. පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු මං අහගත් දැනගත් පෙර නොයසු නොවිරු විදියට. කවුරුවත් ගුරුවරයෙක් හිටියේ නැහැනේ බුදුහාමුදුරන්ට මේව කියලා දෙන්න. පෙර නොයසු නොවිරු විදියට මට මේ සත්‍ය වැටහුණා. මේ දුක්ඛ සත්‍ය පිළිබඳව චක්ඛං උදපාදි නුවණැස පහළ වුණා. ඥානං උදපාදි ඥානය පහළ වුණා. ඊළඟට පඤ්ඤා උදපාදි ප්‍රඥාව පහළ වුණා. විඥා උදපාදි අවිද්‍යාව නැතිවල විද්‍යාව පහළ වුණා. ආලෝක උදපාදි මෝහාන්ධකාරය නැතිවල මගේ හිතේ ප්‍රඥා ලෝකය පහළ වුණා කියලා මතක් කළා. ඔන්න ඔය ආකාරයට උන්වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත හැටි වට තුනකින් 12 ආකාරයකට ගුණ වැඩි කරලා කිව්වා. ඒකට කියනවා මොකක් කියලාද? ත්‍රිපරිවට්ට ද්වාදස ආකාරය කියලා. මොකද්ද ත්‍රිපරිවට්ටය? ත්‍රිපරිවට්ටය කියන්නේ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන. මේ චතුරාර්ය සත්‍ය ආර්ය සත්‍යයක් කියලා දැන ගැනීම තමයි සත්‍ය ඥාන කියන්නේ. කෘත්‍ය ඥාන කියන්නේ ආර්ය සත්‍ය හමුවේ මම මොකද්ද කරන්න ඕන කළ යුතු කුමක්ද කියලා දැන ගැනීම තමයි කෘත්‍ය ඥාන. දැන් දුක්ඛ සත්‍ය හමුවේ මොකද කරන්න? දුකක් තියෙනවා කියලා දැනගත්තටම මදිනේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඔව් නෑ.
පිරිසිඳ දැනගත යුතුයි කියලා දැනගන්න ඕන. ඒක තමයි පරිඤ්ඤය. ඒක තමයි කෘත්‍ය. දුක හමුවේ කරන්න ඕන කෘත්‍ය. ඊළඟට තණ්හාව තියෙනවා කියලා දැනගන්නවා. ඊට පස්සේ තණ්හාව තියෙනවා නම් මොකද කරන්න ඕන? ප්‍රහාණය කළ යුතුයි පහතබ්බං. නිවන කියලා එකක් තියෙනවා. තියෙනවා නම් මොකද කරන්න ඕන? සාක්ෂාත් කළ යුතුයි සච්චිකාතබ්බං. ආරෂ්ඨාංගික මාර්ගය කියලා එකක් තියෙනවා. තියෙනවා නම් මොකද කරන්න ඕන? භාවේ තබ්බං වඩන්න ඕන දිනු කරන්න ඕන. අන්න ඒක තමයි කෘත්‍ය. ඊට පස්සේ කෘත ඥාන කියන්නේ මොකද්ද? කල යුතු කාර්ය කළාට පස්සේ ඇතිවන අවබෝධය. ප්‍රත්‍යක්ෂ අවබෝධය. මම දුක පිරිසිඳ දැනගෙන ඉවරයි. මම තණ්හාව නැති කළා. මම නිවන ප්‍රත්‍යක්ෂ කළා. මම ආර්ය ශ්‍රාංගික මාර්ගේ වඩලා ඉවරයි. නිවන් දකින්න ආයි මට වෙන දෙයක් නැහැ කියලා ඇති වෙන ප්‍රත්‍යක්ෂ අවබෝධය. ඔකට උදාහරණයක් කියන්න. දැන් ඔන්න කවුරු හරි මිනිස්සෙක්ට බඩගින්න ඉන්න කෙනෙකුට ලොකු බත් පිඟානක් ගෙනල්ලා ගිහිල්ලා තියනවා කන්න කියලා. තමන්ගේ ඉස්සරහින් බත් පිඟානකුත් කවුරු හරි කෙනෙක් ගෙනල්ලා තිබ්බනම් එයා දැනගන්න ඕන පළවෙනි දේ මොකක්ද? මගේ මේසෙ උඩ ඉස්සරහා තියෙන්නේ පස් පිඟානක් නොව බත් පිඟානක් කියලා. ඒක තමයි ඉස්සෙල්ලම දැනගන්න ඕන කාරණා. බත් ගෙනල්ලා තියෙනවා නම් මොකද ඊට පස්සේ කරන්න ඕන? මේ බත් ගෙනල්ලා තියෙන මට කන්න ඒ නිසා මම මේක කෑ යුතුයි කියලා දැනගන්න. කෑ යුතුයි කියලා දැනගෙන නිකන් ඉන්නවා නෑ. ඊට පස්සේ මොකද කරන්නේ? කනවා. කෑවට පස්සේ මම බත් කෑවා බඩ පිරුණා කියලා දැනගන්නත් ඕන. මොකද සමහර වෙන කෑවත් නොකෑවා වගේ හරියට. එතකොට දැන් බඩ පිරුණාම තව කාගෙන් හරි අහන්න ඕනද? බත් නම් කෑව බඩ පිරුණොත් දන්නේ නැහැ නේද? කියලා අනුන්ගෙන් අහන්න ඕනේ නේද? ඒක Tamanට ප්‍රත්‍යක්ෂ වෙනවා. අන්න මේක තමයි මේ සාන්දෘෂ්ටික විපාක මේ ධර්මයේ තියෙන. දැන් ඔන්න ඔය තාත්තේ දන්නේ නැති අය තමයි මෙච්චර කාලයක් භාවනා කළා. දැන් මං සෝවන් වෙලා දන්නේ නැහැ නේ කියලා එක එකනා අහනවා. ඉතින් අනිත් අය හේතු කියලා ඉතින් සහතික දෙනවා. දැන් ඉන්න තාලට නම් සෝවන් වෙලා තියෙන තව සතියක් කළොත් අනාගාමි වෙන්න පුළුවන් නේද? එක එක ඔය සහතික ගන්න. ඉතින් දුර ඉඳලා ටිකට් හදාගෙන සමහරු සහතික ගන්න යනවා ලංකාවට හරි ඇමරිකාවට හරි නේද? එක එක රිට්‍රීට්ස් වලට ගිහිල්ලා සමහර වෙලාවට ඔය උපාධි අරගෙන එනවා. ඉතින් ඒක අනුන්ගෙන් අසා දැනගත යුත්තක් නෙවෙයි Tamanටම ප්‍රත්‍යක්ෂ වෙන එකක්. ඒක තමයි කෘත ඥාන කියන්නේ. මෙන්න මේ විදිහට චතුරාර්ය සත්‍ය ගැනම දැනගන්නකොට එතකොට 3 වැඩි කිරීම 4 කීයද? 12යි. ඒකට තමයි ත්‍රිපරිවට්ට ද්වාදසාකාරය කියන්නේ. මෙන්න මේ විදිහට මම ආර්ය සත්‍ය වටහා ගත්තා. මං සම්මා සම්බුද්ධත්වයටපත් වුණා. මගේ හිත මේ සංඝ කෙලෙසුන්ගෙන් මුදවා මිදීම සංඝවාලිය නොහැකි. අකුප්පාමේ චේතෝ විමුක්තිය. මගේ හිත අකෝප්‍ය වුණා. මගේ චිත්ත විමුක්තිය අකෝප්‍ය වුණා කියන්නේ කෙලෙසුන්ගෙන් මිදීම හංගන්න බැරි වුණා. අයමන්තිමා ජාති මේ මගේ අවසාන උපතයි. නත්ති දානි පුනබ්භව මේන් පස්සේ මං නැවත භවයකට යන්නේ නැහැ කියලා බුදුහාමුදුරු කිව්වා. මේක කිව්වහම පස්වක තාපස පිළිගත්තේ නැහැ. ඇයි ඒ? එයාලා හිතාගෙන ඉන්නේ බුදු වෙන්න ශරීරයට දුක් දෙන්නම ඕන කියලා. මේ අගේර දුක් දීන්න ඉඳලා මේ හොඳටම දුෂ්කර ක්‍රියා කරලා හිටලා අන්තිමේදී ඒව අතහැරලා දාලා හොඳට කය පෝෂණය කරගෙන කාලා ඇඳලා මාත් කළා ඇවිල්ලා දැන් අපිට බුදු වෙලා කියලා බොරු කියනවා කියලා කිව්වා. අන්නේ වෙලාවේදී බුදුහාමුදුරුවෝ පස්වග තාපසයන්ට අතීතේ මතක් කරලා දෙනවා. මේ සූත්‍රය නැති වුණාට ඔය අරිය පරිේෂණ වගේ සූත්‍රවල සඳහන් වෙනවා. පස්වග තාපසයන්ගෙන් අහනවා. ආලට මතකද මම 6 අවුරුද්දක් තිස්සේ දුෂ්කර ක්‍රියා කළ හැටි. මේ දුෂ්කර ක්‍රියා කරන සමයේදී මේ ලෝක කිසිදු මිනිසෙකුට දිය නොහැකි තරමේ දුක් වේදනා සමූහයක් මම ශරීරයට දුන්න හැටි මතකද කියලා මතක් කරලා දෙනවා. ඒ කාලේ පින්නතුනි බුදුහාමුදුරුවෝ ආහාර වර්ජනය කරලා කන්නේ නැතුව ශරීරයට අප්‍රමාණව දුක් දුන්නා. පංච තාපකමෙන් ශරීරය තැව්වා. ඝන අවුවේ 4 වටේට ගිනි ගොඩවල් 4ක් ගහගෙන ගල් තලාවක මුණින් අතර හාන්සි වෙලා පායන මුදුන් වෙච්ච ඉර දිහා බලාගෙන ශරීරයට දුක් දුන්නා. ලෑල්ලක කටු අතුරලේ කටු උඩ බුදියගෙන ශරීරයට දුක් දුන්නා. මේ රැවුල් ගස් එකින් එක ඇද ගලව ශරීරයට දුක් දුන්නා. ආහාර වර්ජනය කරලා ශරීරය කෘෂ කරගත්තා. ඒ කාලේදී බුදුහාමුදුරුවෝ බෝධිසත්වයන් වහන්සේගේ ශරීරය
මොන වගේද කියලා සඳහන් වෙනවා. බෝධිසත්වයන් වහන්සේගේ ඇස් දෙක හරියට ගැඹුරු ලිඳක යටිපතුල පේනවා වගේ ඇතුළට කිනා බහැලා තිබුණා. ඒ වගේම අමු ලබු කබලක් අරගෙන අවුවේ දාලා වේලුවහම ඒක ඇඹරිලා හැකිලිලා යන්නේ යම්සේද බෝධිසත්වයන් වහන්සේගේ හිස් කබලේ හිසේ හැම ඇඹරිලා ඇකිලිලා රැලි ගහලා තිබ්බ ඔළුව. ඒ විතරක් නෙවෙයි කුස අත ගෑවම් බඩ අත ගෑවම් කොඳු වැට පේලිය අහු වෙන තරමට ශරීරය කෘෂ වෙලා ගියා. ඇඟ අත ගන්නකොට හරියට දිරා ගිහපු දර කඩක පොතු ගැලවි යන්නේ යම්සේද ඒ වගේ ශරීරේ කුණු තට්ටු හැම කෑලි ගැලවි ඇද වැටෙන්න ගත්තා. ගොඩාක් වෙලාවට සිහිසුන්ව බිම ඇදගෙන වැටෙනවා. පහුවෙන්ද උදේට තමයි බෝධිසත්වයන් වහන්සේට සිහින් ඇවිද ගන්න පණ නැති වුණාම දන ගාගෙන තනින් තන ඇවිද්දේ. රැයට සමහර වෙලාවට සිහිය නැතුව වැටෙන ගොඩක් වෙලාවට අමු සොහොනේ කනත් හිටියේ. එහෙම ඉන්න වෙලාවට සිහිය නැතුව ඉන්න වෙලාවට ගොපුළු කොල්ලෝ ඇවිල්ලා බෝධිසත්වයන් වහන්සේ මැරිලා කියලා හිතාගෙන දුර ඉඳලා බෝධිසත්වයන් වහන්සේගේ ඇස්වලට ගල් කැට වලින් ගැහුවා. කට ඇරගෙන ඉන්න වෙලාවට කටට මූත්‍ර කරලා ගියා. ඒ වගේම තවත් කන් දෙකට ඉරටු කූරු අරගෙන කෝටු කෑලි ගහලා ගියා ඉරටු ගහලා ගියා. ඒ හැම දෙයක් බෝධිසත්වයන් වහන්සේ විඳ දරාගත්තා. මේ කවුද? සිද්ධාර්ථ ශාක්‍ය රජපරපුරෙන් ආපු සිද්ධාර්ථ කුමාරයා. රාජකීය රජබොජුන් අනුභව කරපු සිද්ධාර්ථ කුමාරයා තමන්ගේම අසුචි අනුභව කරන්න පෙළඹුණා. ඒකට කියන්නේ මහා විකට භෝජනය කියලා. සිහිය තියෙන පියවි සිහිය තියෙන කිසිවෙකුට කරන්න බැරි වැඩක්. පිස්සන්ට කරන්න පුළුවන්. නමුත් සිහිය මේ ඔක්කොම බෝධිසත්වයන් වහන්සේ කරේ සිහිය. ඉතින් මෙන්න මේ දුක්ඛන්දරා ඔක්කොම මතක් කරලා දීලා ඇහුවා. ඔයාලට මතකද මෙච්චර අමාරු කාලයක මං ඉඳෙදි කවදාවත් මම බුදු වුණා කියලා තියෙනවා. හොඳට කල්පනා කරලා බැලුවොත් එහෙම කවදාවත් කියලා තිබ්බේ නැහැ. එහෙනම් දැන් මතක තියාගන්න මම මේ සැබවින්ම බුද්ධත්වයට පත් වුණ නිසයි මේ ප්‍රකාශ කරන්න කියලා කිව්වහම ඒ අය ශ්‍රද්ධාවේ පිහිටියේ කියන සත්‍යය ඇත්තක් බව වටහා ගත්තා. එතනම විශ්වාසය ගොඩ නැගුණා. විශ්වාසය කියන්නේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවෙන් යුතුව කොණ්ඩඤ්ඤ තාපසතුමා මේ බුදුහාමුදුරුවෝ කියන මේ කතාව නුවණින් විමසන්න ගත්තා. එහෙම විමසනවත් එක්කම මේ සියලු ධර්මතාවන්හි අනිත්‍යතාව වැටහෙන්න ගත්තා. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං හටගන්නා සුළු යමක් වේදේ සියල්ල නැසෙන සුළුයේ යන කියන මේ අවබෝධය ඇති වුණා. ඒ අවබෝධය ඇති වෙනවත් එක්කම කොණ්ඩඤ්ඤ තාපසතුමාගේ හිතේ තිබිච්ච සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුන නැති වුණා. ඒ කියන්නේ මොකක්ද? සෝවන් වුණා. දහම දකින්නට නුවණ පහළ වුණා. ධම්මස පහළ වුණා. ධම්මචක්කුන් උදපාදි කියන්නේ ඒකයි. කොණ්ඩඤ්ඤ තාපසතුමා සෝතාපට්ටි ඵලයේ පිහිටනවත් එක්කම වෙන්නතුනි මීට අවුරුදු 2603කට ඈත ඉතිහාසයේ බරණැස ඉසිපතනාරාමේ මිගදායි ඇසලපුර පසළොස්වක පෝය දවසකදී ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට තුනුරුවන් පහළ වුණා. බුද්ධ ධම්ම සංඝ කියන මේ තුනුරුවන් පහළ වුණේ මේ උතුම් ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවෙන් පස්සේ. ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට ආර්ය ශ්‍රාවකයන්න් වහන්සේ පහළ වුණා. ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රකාශ වුණා. මේ අසිරිමත් සිදුවීම දැක්ක බුදුහාමුදුරුවෝ උදානයක් ප්‍රකාශ කරන. උදානය කියන්නේ යටිහිතේ තියෙන සතුට උඩට අරගෙන උඩට අරගෙන වචනින් ප්‍රකාශ කිරීම. අඤ්ඤාසිවත භෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවත භෝ කොණ්ඩඤ්ඤෝ කොණ්ඩඤ්ඤට වැටහුණා. කොණ්ඩඤ්ඤට මා කියූ දේ තේරුණා කියලා බුදුහාමුදුරුවෝ සතුටු වුණා. එදා දීපංකර බුදුහාමුදුරන්ගේ පාදමූලයේදී සුමේද තාපසයාව සිටියදී රහත් වෙලා නිවන් දකින්න තිබිච්ච අවස්ථාව අතහැරලා දාලා දැනත් මේ ගොරබිරම් සසරට වැටිලා සාරා සංඝ කල්පලක්ෂයක් කල් පාරමී ධර්ම පූර්ණේ කරලා අමුදරුවන් පවා දන් දීලා බුදුවනාත්ම භවයේදී 6 අවුරුද්දක් තිස්සේ දුෂ්කර ක්‍රියා කරලා
මේ ලෝක කිසිදු මිනිසියෙකුට කළ නොහැකි තරම් ශාරීරික පීඩාවන් ලබා දීලා එයත් හරසුන් ක්‍රියාවක් බව වටහාගෙන මැදුම් පිළිවෙතට පිවිසිලා භාවනානුයෝගීව සමත විපස්සනා නුවණ දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධය තුළින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා තමන් වහන්සේ අවබෝධ කරගත්ත ඒ නෛර්යානික ශ්‍රී සද්ධර්මය ප්‍රථම වතාවට ලෝකයට හඬගා ප්‍රකාශ කරනවත් එක්කම ඒ වටහාගත් ආර්ය ශ්‍රාවකයාණන් බිහිවීමේ හෘදයංගම සතුට බුදුහාමුදුරු වචනයට නැගුවා. අඤ්ඤාසිවත බොහෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවට බොහෝ කුඤ්ඤඤ්ඤෝ කොණ්ඩඤ්ඤට වැටුණා කියලා. මේ අසිරිමත් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න මිනිසුන් 5 දිනක් පමණක් එතන රැස්ුවත් කෝටි ගණන් දේව බ්‍රහ්ම සමූහයා මේ විශ්මිත අනාවරණීය සියසින් දැක බලා ගන්න රැස්ව සිටියා. ඒ හිටපු බෝමාඩු දෙවියන් බුදුහාමුදුරු කොණ්ඩඤ්ඤ තාපසතුමා සත්‍ය අවබෝධ කරගන්නවා ගත්තා කියලා ප්‍රකාශ කරනවත් එක්කම එය දැනගෙන සාදුනාද පැවැත්තුවා. ඒතං භගවතා බාරාණසියං ඉසිපතනී මිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං. මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බරණැසි ඉසිපතනාරාමේදී උත්තරීතර වූ ධර්ම චක්‍රය පෙරලා හැරියා. අපපතිවත්තියන් මෙය මෙසේ නොවේ යයි පවසා ආපස්සට කිසිවෙකුටත් පෙරලන්න බැරි වෙන විදිහේ සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින් ලෝකේ ඉන්න කිසිම ශ්‍රමණයෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් දෙවියෙකුටවත් මාරයෙකුටවත් කාටවත් බොරු කියන්න බැරි පරම සත්‍ය ධර්මයක් දේශනා කළා කියලා සාදුකාර පැවැත්තුවා. ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට මීට අවුරුදු 2603කට ඈත ඉතිහාසයේ බරණැස ඉසිපතනාරාමේ මිගදායේ තුලින් සාදුනාදය මේ වාතලයට මුසුණා. ඒ දෙවියන්ගේ බෝමාටු දෙවියන්ගේ සාදුනාද හඬ අහලා අනුපිළිවෙලින් එක එක දිව්‍ය ලෝකවල දෙවියෝ සාදුකාර දෙන්න ගත්තා. බෝමාටු දෙවියන්ගේ සාදුනාද හඬ අසා චාතුර් මහා රාජිකය තාවතිංස යාම තුසිත නිම්මාන රති පරනිම්මිත වසවත්ති කියන දිව්‍ය ලෝකවල දෙවියන් අනුපිළිවෙලින් සාදුනාද පැවැත්තුවා. ඉන් පස්සේ බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම පරිත්තාභ අප්පමානාභ ආභස්සර පරිත්ත සුභ අප්පමාන සුභ සුභකින්න වේහප්පල කියන ඒ රූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉන්න බ්‍රහ්මයන් අනුපිළිවෙලින් සාදුනාද පැවැත්තුවා. ඊට පස්සේ අවේහ අතප්ප සුදස්සි සුදස්ස අකනිටා කියන බ්‍රහ්ම ලෝකවල ඉන්න බ්‍රහ්මයන් සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයන් සාදුනාද පැවැත්තුවා. එදා බරණැස ඉසිපතනාරාමේ මිගදායෙන් නැගුණ ඒ සාදුනාදය අකනිටා බඹතලය දක්වාම විහිදී විසිරී පැතිරී ගියා. මෙන්න මේ මොහොතේ ඉතිහතේන කනේන තේන මොහොත්තේන මෙන්න මේ සුන්දර වූ මොහොතේ මහා ආලෝක ධාරාවක් මුළු ලෝකයේ පුරාම පැතිරිලා ගියා. ඒ වගේම මහා ශබ්දයක් සාදුනාදයකින් මුළු ලෝකයම වාතලයම ගිගුම් දෙන්නට ගත්තා. අප්‍රමාණෝච උලාරෝ ඕභාසෝ ලෝකේ පාතුරහෝසි. අප්‍රමාණ ආලෝක ධාරාවක් පැතිරෙන්න ගත්තා. අප්‍රමාණ මහා ශබ්දයක් ගොඩ නැගුණා. ඒ ශබ්දයත් එක්කම දසදහසක් ලෝක ධාතුවම සංකම්පි සම්පකම්පි සම්පවේදී කම්පා වෙන්න ගත්තා. දැඩිසේ ගිගුම් දෙන්නට ගත්තා. දෙවියන්ගේ දේවා ලෝකයේ පරයා යන තරමේ අලංකාර ආලෝක ධාරාවකින් මුළු ලෝකයම ඒකාලෝක වෙනකොට නැවත බුදුහාමුදුරු උදානේ ප්‍රකාශ කළා. අඤ්ඤාසිවත බොහෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවත බොහෝ කොණ්ඩඤ්ඤෝ කොණ්ඩඤ්ඤට වැටුණා කියලා බුදුහාමුදුරු උදන්න ප්‍රකාශය කළා. මේ ශාසන ඉතිහාසයේ ප්‍රථම වතාවට කොණ්ඩඤ්ඤ හාමුදුරු ආර්ය සත්‍ය දැනගත් නිසා අවබෝධ කරගත් නිසා එතෙන් පටන් කොණ්ඩඤ්ඤ හාමුදුරු හඳුන්වනකොට අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියන නාමයෙන් හඳුන්වන්නට යෙදුන බව සූත්‍රාවසානයේ සඳහන් කරලා තියෙනවා.
අන්නේ වටින සූත්‍රයයි අපි මේ සජ්ජායනා කරන්න බලාපොරොත්තු ලෝකයේ ධර්මය පහළ කළ ලෝකට ආර්ය මහා සංඝරත්නය පහළ කළ ලෝකයේ ප්‍රථම සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා පහළ කළ ලෝකයට තෙරුවන් පහළ කළ ලෝකයට සාදුනාදය පහළ කළ ලෝකයට නොවනස පහළ කළ ඥානය ප්‍රඥාව ආලෝකයේ විද්‍යාව පහළ කළ උතුම් සූත්‍රයයි අපි මේ සජ්ජායනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කාලානුරූප කාල වේලාවට අනුවයි මේ සූත්‍රය කෙටියෙන් කියන්න වෙන්නේ. අපි හැමදෙනාම මේ සූත්‍රය සජ්ජායනා කරන්න සූදානම් වෙමු. දන්න කට්ටිය මාත් එක්ක කියන්න පිරිත් පොත් එහෙම ගෙනල්ලා තියෙනවා නම් නැති අය අහගෙන හිටියාම හරි. හොඳයි කවුරුත් නැවත සාදුනාදයක් පවත්වන්න. නමෝ තස්ස භාගවතු ආරහතෝ සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්ස එවං මිසුතං ඒකං සමයං භාගවාරණසියං විහරති සිපාතනේ මිගදායේ තාත්‍ර කෝ භගවා පංච වග්ගියේ භික්ඛු ආමන්තේසි ද්වේමේ භික්ඛවේ
තේන නසේවිතබ්බා යෝ ඡායං කාමිසු කාම සුඛල්ලිකානු යෝගෝ හීනෝ ගම්මෝ පොත්තුජානිකෝ ආනත්ථ සංහිතෝ යෝ ඡායං අත්ථ කිල මතානු යෝගෝ සංහිතෝ ඒතේ භික්ඛවේ උභාන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කතමාච සාභික්ඛවේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයතිදං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි අයං කෝසා භික්ඛවේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය
නිබ්බානාය සංවත්තති ඉදං කෝපන භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්මයෝගෝ දුක්ඛෝ යං පිච්ඡං න ලභති තම්පි දුක්ඛං සංකේතේන පංච උපාදානස්කන්ධා දුක්ඛා ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායං තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සාගතා තත්‍ර තත්‍රාභිනන්දිනී සේයතිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්ති අනාලයෝ ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආරිය සත්‍යං අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයතිදං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි ඉදං දුක්ඛං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්ඛං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි තංඝපනිදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්ඛං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි තංඝපනිදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤාතන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්ඛං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි
ආලෝක ඉදං දුක්ඛ සමුදයං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්ඛං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝක පනිදං දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහතබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්ඛං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝක උදපාදි පනිදං දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහීනන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්ඛං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝක ඉදං දුක්ඛ නිරෝධං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්ඛං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝක පනිදං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චිකාතබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්ඛං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝක උදපාදි පනිදං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චිකතන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්ඛං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝක ඉදං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරිය සච්ඡන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්ඛං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි
පනිදං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරිය සච්ඡං භාවේ තබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්ඛං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලාකා උදපාදි පනිදං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආරිය සත්‍යං භාවිතන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්ඛං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලාකා උදපාදි යාවකී වංච මේ භික්ඛවේ ඉමිසු චතුසු ආරිය සච්චේසු එවං ති පරිවට්ටං ද්වාදසාකාරං යථා භූතං ඥාන දස්සනං න සුවිසුද්ධං අහෝසි නේවතාවහම් භික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බුද්ධින් අභිසම්බුද්ධෝ පච්චඤ්ඤාසින් යතෝ චකෝ මේ භික්ඛවේ ඉමිසු චතුසු ආරිය සච්චේසු එවං ති පරිවට්ටං ද්වාදසාකාරං යථා භූතං ඥාන දස්සනං සුවිසුද්ධං අහෝසි අතාහම් භික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බුද්ධින් අභිසම්බුද්ධා පච්චඤ්ඤාසින් ඥානංච පනමේ දස්සනං උදපාදී අකුප්පාමේ චේතෝ විමුක්ති අයමන්ති මාජාති නත්ථිදානි පුනබ්භවෝති ඉදම වෝච භගවා අත්තමනා පංචවග්ගියා භික්ඛු භගවතෝ භාසිතං අභිනන්දුන්ති ඉමස්මින්ච පනවෙය්‍යා කරනස්මින් භඤ්ඤමානේ ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්මචක්ඛුං
උදපාදී යං කිංචි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මාන්ති පවත්තිතේච පන භගවතා ධම්මචක්කේ භුම්මා දේවා සද්ද මනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේන චීවාලකස්මින්ති භුම්මානං දේවානං සද්දං සුත්වා චාතුම් මහරජිකා දේවා සද්ද මනුස්සාවේසුං චාතුම් මහරජිකානං දීවානං සද්දං සුත්වා තාවතිං සා දේවා සද්ද මනුස්සාවේසුං තාවතිං සානං දීවානං සද්දං සුත්වා යාමා දේවා සද්ද මනුස්සාවේසුං යාමානං දේවානං සද්දං සුත්වා තුසිතා දේවා සද්ද මනුස්සාවේසුං තුසිතානං දේවානං සද්දං සුත්වා නිම්මාන රතේ දේවා සද්ද මනුස්සාවේසුං නිම්මාන රතිනං දේවානං සද්දං සුත්වා පරනිම්මිත වසවත්තිනෝ දේවා සද්ද මනුස්සාවේසුං පරනිම්මිත වසවත්තිනං දේවානං සද්දං සුත්වා බ්‍රහ්ම පාරිසජ්ජා දේවා සද්ද මනුස්සාවේසුං බ්‍රහ්ම පාරිසජ්ජානං දේවානං සද්දං සුත්වා බ්‍රහ්ම පුරෝහිතා දේවා සද්ද මනුස්සාවේසුං බ්‍රහ්ම පුරෝහිතානං දේවානං සද්දං සුත්වා මහා බ්‍රහ්මා දේවා සද්ද මනුස්සාවේසුං මහා බ්‍රහ්මානං දීවානං සද්දං සුත්වා පරිත්තාභා දේවා සද්ද මනුස්සාවේසුං පරිත්තාභානං දීවානං සද්දං සුත්වා අප්පමානාභා දේවා සද්ද මනුස්සාවේසුං අප්පමානාභානං දීවානං සද්දං සුත්වා ආභස්සරා දේවා සද්ද මනුස්සාවේසුං ආභස්සරාණං දීවානං සද්දං සුත්වා පරිත්ත සුභා දේවා සද්ද මනුස්සාවේසුං පරිත්ත සුභානං දීවානං සද්දං සුත්වා අප්පමාන සුභා දේවා සද්ද මනුස්සාවේසුං අප්පමාන සුභානං දීවානං සද්දං සුත්වා සුභකින්නකා දේවා සද්ද මනුස්සාවේසුං සුභකින්හකානං දීවානං සද්දං සුත්වා වේහප්පලා දේවා සද්ද මනුස්සාවේසුං
වේහප්පලානං දීවානං සද්දං සුත්වා අවිහා දේවා සද්ද මනුස්සාවේසුං අවිහානං දීවානං සද්දං සුත්වා අතප්පා දේවා සද්ද මනුස්සාවේසුං අතප්පානං දීවානං සද්දං සුත්වා සුදස්සා දේවා සද්ද මනුස්සාවේසුං සුදස්සානං දේවානං සද්දං සුත්වා සුදස්සී දේවා සද්ද මනුස්සාවේසුං සුදස්සීනං දේවානං සද්දං සුත්වා අකනිට්ඨකා දේවා සද්ද මනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං අප්පතිවත්තියං සමනීනවා බ්‍රාහ්මනීනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේන චීවාලකස්මින්ති ඉතිය තේන කනීන තේන මොහොත්තේන යාව බ්‍රහ්ම ලෝකා සාද්දෝ අභුග්ගංචි අයං ච දස සහස්සී ලෝක ධාතු සංකම්පි සම්පකම්පි සම්පවේධී අප්පමානෝච උලාරෝ උභාසෝ ලෝකේ පාතුරහෝසී අතික්කම්ම දේවානං දේවානුභාවන්ති අතකෝ භගවා උදානං උදානීසි අඤ්ඤාසිවත භෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවත භෝ කොණ්ඩඤ්ඤෝති ඉතේදං ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස අඤ්ඤා කොණ්ඩඤ්ඤෝත්වේව නාමං අහෝසීති ඒතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදා ඒතේන සච්ච වජ්ජේන සබ්බ රෝගෝ විනස්සතු ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං. බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් කල් පාරමී ධර්ම පූර්ණය කරලා අවබෝධ කරගත්ත විශිෂ්ටතර වූ ශ්‍රී සද්ධර්මයෙහි සංක්ෂිප්ත දේශනාව වන බුදු පියාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව වන උතුම් ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව සජ්ජායනා කිරීම තුළින් ශ්‍රවණය කිරීම තුළින් පහළ කරගත්
උතුම් කුසල් බෙලෙන් ඔබට යහපතක්ම වේවා.